බලන්න පළවෙනි ප්‍රශ්නේ පරම්පරාවන් තාක්ෂණයන් සහ ඒවායේ කාලවකවානුව නිරෝධ දැක්වෙන්නේ. ඕකේ නිවැරදි උත්තරේ වෙන්නේ අංක 4 තෙවන පරම්පරාව. තෙවන පරම්පරාවේ කාලවකවානුව 1964 1971. තෙවන පරම්පරාවේ භාවිතා කළේ IC. පළවෙනි පරම්පරාවේ භාවිතා කළේ වැකුම් ටියුබ්ස්. දෙවෙනි පරම්පරාවේ භාවිතා කළේ ට්‍රාන්සිස්ටර්. තුන්වෙනි පරම්පරාවේ IC. හතරවෙනි පරම්පරාවේ VLIC තමයි පාවිච්චි කරේ. පස්වෙනි පරම්පරාවේ ULSI. වැකුම් ටියුබ්ස් පළවෙනි පරම්පරාව. දෙවෙනි පරම්පරාවේ ට්‍රාන්සිස්ටර්. තුන්වෙනි පරම්පරාවේ IC. හතරවෙනි පරම්පරාවේ VLSI. very large scale integration කියලා කියන්නේ. පස්වෙනි පරම්පරාවේ ULSI. ඒ ආකාරයෙන් තමයි භාවිතා වුනේ. එතකොට මේකේ උත්තරේ වෙන්නේ 4 දෙවන පරම්පරාව IC නිරෝධ කාලවකවානුව 1964 1971. දෙවෙනි එක තොරතුරු වලට වඩා වැඩි වටිනාකමක් ලැබෙනුයේ තොරතුරු වලට ගොඩක් වැඩි වටිනාකමක් ලැබෙන්නේ තොරතුරේ අදාළත්වය මත. තොරතුරේ අදාළත්වය මත තමයි වැඩි වටිනාකමක් ලැබෙන්නේ. ඒතර අදාළතාව මත කියන එක තමයි නිවැරදි උත්තරේ වෙන්නේ. 3 ජෛව මිතික ක්‍රමය යනු කායික නියත සාධකයන් හෝ චර්යා ගති ලක්ෂණ ඇසුරින් මිනිසුන් හඳුනා ගැනීමේ ක්‍රමවේදයකි. මේ භාවිතා නොවන අවස්ථාවක්. ළමයි ජෛව මිතික ක්‍රම කියන්නේ දැන් සාමාන්‍ය යූසර්නේම් එකක් පාස්වර්ඩ් එකක් දානවා කියන්නේ යූසර්නේම් එකක් පාස්වර්ඩ් එකක් ඇතුළත් කරනවා කියන්නේ ඒක සරල ක්‍රමයක්. ඒක සාම්ප්‍රදායික ක්‍රමයක්. යූසර්නේම් එකක් පාස්වර්ඩ් එකක් දානවා කියන එක. නමුත් ජෛව මිතික ක්‍රමයක් කියලා කියන්නේ ඒ වගේ දෙයක් නෙවෙයි. ජෛව මිතික ක්‍රමයක් කියලා කියන්නේ විශේෂ ක්‍රම. ඒ කියන්නේ අපේ ෆින්ගර් ප්‍රින්ට් එක නේ. ෆින්ගර් ප්‍රින්ට් එක කියන්නේ ඇඟිලි සලකුණ කියවීම ජෛව මිතික ක්‍රමයක්. ඊළඟට පරිගණකයේ විසින් මුහුණ හඳුනා ගැනීම කියන්නේ ජෛව මිතික ක්‍රමයක්. පරිගණකයේ විසින් අත්ල හඳුනා ගැනීම කියන්නේ ජෛව මිතික ක්‍රමයක්. ඒතර මේකත් ජෛව මිතික ක්‍රමයක්, මේකත් ජෛව මිතික ක්‍රමයක්, මේකත් ජෛව මිතික ක්‍රමයක්. ඊපස්සේ කටහඬ හඳුනා ගැනීම කියන්නේ ජෛව මිතික ක්‍රමයක්. ඒ කියන්නේ එතන කරන්නේ පුද්ගලයෙක්ගේ සුවිශේෂීව කටහඬ හඳුනා ගැනීමක්. ඒතර මේ හතරම ජෛව මිතික ක්‍රම ජෛව මිතික ක්‍රමයක් නොවන්නේ ජෛව මිතික ක්‍රමයක් නොවන්නේ මෙන්න මේක විතරයි. මුරපද ඇතුළු කිරීම. මුරපද ඇතුළු කිරීම කිව්වහම එතන පුද්ගලයෙක් සුවිශේෂී වෙන්නේ නැහැ. මුරපදේ දන්න ඕන කෙනෙක්ට ඇතුළත් කිරීමේ හැකියාව තියෙනවා. ඒතකොට මුරපදේ ඇතුළත් කිරීම කියන එක ජෛව මිතික ක්‍රමයක් නෙවෙයි. ඒතර නිවැරදි උත්තරේ වෙන්නේ අංක 3 ප්‍රශ්නේ 4 වෙනි උත්තරේ. ඊළඟට 4 වෙනි ප්‍රශ්නය ප්‍රකාශ මාධ්‍ය ආචරණ උපකරණයක් වනුයේ. අපි දන්නවා ප්‍රකාශ මාධ්‍ය කියලා කියන්නේ දත්ත හා තොරතුරු තැන්පත් කරන්න වගේම කියවන්න. දත්ත හා තොරතුරු තැන්පත් කරන්න වගේම කියවන්න භාවිතා කරන තාක්ෂණය ආලෝක තාක්ෂණය නම් කියන්නේ ආලෝක කිරණක් භාවිතා කරලා දත්ත කියවනවා නම් ආලෝක කිරණක් භාවිතා කරලා දත්ත ලියනවා නම් දත්ත ලිවීමට සහ කියවීමට ආලෝක තාක්ෂණය භාවිතා කරන ක්‍රමවේදය තමයි කියන්නේ ප්‍රකාශ මාධ්‍ය කියලා. ඒතර ප්‍රකාශ මාධ්‍ය උපකරණයක් වෙන්නේ මෙතන සංයුක්ත දැටිය. සංයුක්ත දැටිය තමයි ප්‍රකාශ මාධ්‍ය උපකරණයක් වෙන්නේ. සැනලි මතක ධාවකය කියන එක අපි ගත්තොත් අර්ධ සන්නායක මාධ්‍ය පෙන් ඩ්‍රයිව් කියන්නේ නේ. පෙන් ඩ්‍රයිව් නැත්නම් සැනලි මතක ධාවක අර්ධ සන්නායක මාධ්‍ය. සසම්භාව්‍ය ප්‍රවේශ මතකයත් අර්ධ සන්නායක මාධ්‍ය. අපි දන්නවා සසම්භාව්‍ය ප්‍රවේශ මතකය නිර්මාණය කරද්දී භාවිතා කරලා තියෙන්නේ DRAM තාක්ෂණය. DRAM තාක්ෂණය එතෙන්දී භාවිතා කරලා තියෙන්නේ ධාරිත්‍රක නේ. DRAM තාක්ෂණයෙන් යුක්තව භාවිතා කරලා තියෙන්නේ ධාරිත්‍රක. සසම්භාව්‍ය ප්‍රවේශ මතකයේ නිර්මාණයේදී භාවිතා කරන්නේ ධාරිත්‍රක. ඒ නිසා නිරන්තර පුරුදු කිරීමක් කරන්න අවශ්‍යයි කියලා කිව්වේ නේ. අපිට මතක් කරගන්න. එතකොට මේකේ ප්‍රකාශ මාධ්‍ය ආචයන දත තැන්පත් කරන උපාංගයක් නේ. ආචයන උපකරණයක් කියන්නේ දත තැන්පත් කරන උපාංගයක්. දත තැන්පත් කරන උපාංගයක් වෙන්නේ සංයුක්ත තැටිය කියන එක. එතකොට දත තැන්පත් කරන උපාංගයක් වෙන්නේ සංයුක්ත තැටිය ප්‍රකාශ මාධ්‍ය. හරි. ඊපස්සේ පස්වෙනි ප්‍රශ්නය දත්ත ප්‍රවේශ කර ගැනීමේ වේගය අඩු මාර්ගයක් ගන්නා මතක උපාංග විය හැකියි. අපි දන්නවා සාමාන්‍යයෙන් දත්ත ප්‍රවේශ කර ගැනීම කියන්නේ දත්ත කියවීම කියන එක. දත්ත ප්‍රවේශ කර ගැනීමේ වේගය අඩුම චුම්බක පටි. දත්ත ප්‍රවේශ කර ගැනීමේ වේගය. ඒ කියන්නේ දත්තයක් ඉල්ලා සිටියාම ඒ දත්තේ ලබා ගන්න වැඩිම කාලයක් ගත වෙන්නේ. නැත්නම් ස්පීඩ් එක අඩුම චුම්බක පටිය.
චුම්බක පටියෙන් පස්සේ දැන් මෙතන චුම්බක පටිය ගැන උත්තරේ දීලා නැහැ. ඒ නිසා චුම්බක පටියෙන් පස්සේ දත ලබා ගන්න වැඩි කාලයක් ගත වෙන්නේ. නැත්නම් අඩු වේගයක් තියෙන්නේ මොනවද? මේ අතරින් සංයුක්ත තැටිවල. මේ අතරින් සංයුක්ත තැටිවල තමයි දත්ත ලබා ගන්න ලොකු වේලාවක් ගත වෙන්නේ. ඒතර පස්වෙනි ප්‍රශ්නේ උත්තරේ වෙන්නේ අංක 5. ඊට අපි මො 6 වෙනි ප්‍රශ්නෙට 71.23 යන දශමයේ සංඛ්‍යාවේ ද්විමේ තුල්‍ය අගය වන්නේ. ඒතර අපි 71 ගත්තොත් විතර ගත්තොත් 71 අපි බෙදුවොත් දෙකකින් 71ට දෙකේ ඒවා 35යි ඉතුරු එකක් පස්සේ 35 බෙදෙනවා දෙකකින් මොකද 10 පාදයේ ඉලක්කමක් දෙකේ පාදයට හරවන්න කිව්වහම කරන්නේ ලබ්ධයේ ශූන්‍යතුරු දෙකෙන් බෙදන් යන එක 35ට දෙකේව 17යි ඉතුරු එකක් 17ක් බෙදෙනවා දෙකකින් 8යි ඉතුරු එකක් මේක බෙදෙනවා දෙකකින් 8ට දෙකේව 4යි ඉතුරු නෑ ඊපස්සේ මේ 4ක් බෙදෙනවා දෙකකින් 4ට දෙකේව 2යි ඉතුරු නෑ ඊපස්සේ මේ දෙකත් බෙදෙනවා දෙකකින් 2ට දෙකේව 1යි ඉතුරු නෑ ඒ එකත් බෙදෙනවා දෙකකින් 1ට දෙකේව නෑ ඉතුරු 1යි ඒ යටි දැන් උත්තරේ ලියන්න ඕනේ ඒතර උත්තරේ වෙන්නේ පූර්ණ සංඛ්‍යා කොටස 1.3යි නැවත 1/3ක් තමයි එන්නේ. එතකොට අපි 6 වෙනි ප්‍රශ්නේ දශම සංඛ්‍යා කොටස හදන්න තියෙනවා තාම. පූර්ණ සංඛ්‍යා කොටස විතරයි අපි දැන් ඔය හැදුවේ. එතකොට දශම සංඛ්‍යා කොටස හදන්නේ කොහොමද? ඒක දැන් වෙන්නේ මේ විදිහට. දැන් මෙතන තියෙන දශම 2.3 මම 2.3 ලියා ගන්නවා මෙහෙම. 2.3 ලියාගෙන මෙහෙම ඉරක් ගහලා මෙහෙම ඉරක් ගහලා දැන් මේක හරවන්න ඕනේ දෙකේ පාදයට නිසා මම මේක දෙකෙන් ගුණ කරන් යනවා. තොරින දෙවරක් 3 6යි දෙවරක් 2 4යි නේ දෙවරක් 3 6යි දෙවරක් 2 4යි ඉතුරු නැහැ. මේක ගුණ කරනවා දෙකෙන් දෙවරක් 6 12න් 2යි එකක් ඉතුරු දෙවරක් 4 8යි 1යි 9යි ඉතුරු නැහැ. මේකත් නැවත ගුණ කරනවා දෙකෙන්. කොහොමද මෙතන මේ අගේ බිඳුව එකක් ගුණ කරන් යන්නයි තියෙන්නේ. දෙවරක් 2 4යි දෙවරක් 9 18න් 8යි අන්න එකක් ඉතුරුයි. දෙවරක් 2 4යි දෙවරක් 9 18න් 8යි එකක් ඉතුරුයි. නැත්නම් මේකක් ගුණ කරනවා දෙකෙන්. ওই විදිහට ගුණ කරන් යන්නයි තියෙන්නේ. මේ පිළිතුරු බලන්න හැම එකේම තියෙන දශම ස්ථාන 1යි 2යි 3යි 4යි 5ක්. ආසන වශයෙන් දශම ස්ථාන 5ක්වත් ගන්න ඕනේ. එහෙම ගත්තොත් මේකේ උත්තරේ වෙන්නේ අපි දන්නවා මේකේ උත්තරය ලියන් යන්නේ උඩින්දම් පහළට. මේකේ උත්තරය ලියන් යන්නේ උඩින්දම් පහළට. ඒත් මේකේ උත්තරේ වෙන්නේ 6 3වෙනි උත්තරේ. මෙන්න ඒක තමයි උත්තරේ වෙන්නේ. මම මේ උත්තරේ ගත්තේ මෙතන මේ සම්පූර්ණ ගණන මම හදාගෙන ගියේ නෑ පහළට. අපිට ආසන්න වශයෙන් උත්තරයක් එන්න තියෙන්නේ තුන්වෙනි උත්තරේ තමයි. 1.3යි 1/3යි 1.3යි 1/3යි එක හරි. ඊපස්සේ 0.1 0.1 හරනේ. වෙන උත්තර නැහැ. අපිට මේ උත්තරේ බව 100% ෂුවර්. බලාගන්න ක්‍රමේ මෙතන වෙන්නේ 10 පාදයේ ඉලක්කමක් දුන්නොත් වෙනත් පාදයකට හරවන්න ඒ දෙන පාදෙන් ලබ්ධිය ශූන්‍ය උතුරු බෙදන් යන එකයි තියෙන්නේ. දශම ස්ථාන සහිත අගයක් තිබ්බොත් කරන්නේ 10 පාදෙන් දශම ස්ථාන සහිත අගයක් තිබ්බොත් කරන්නේ ඒ හරවන්න කියන පාදෙන් ගුණ කරන් යන්නයි තියෙන්නේ. ඒකේ මතක තියාගන්න පූර්ණ සංඛ්‍යා කොටසේ ශේෂය කියන්නේ යටි ඉඳන් උඩට මේ ගුණ කිරීම කරන දශම සංඛ්‍යා කොටස දශම ස්ථාන සහිත කොටසේ උඩින් පහළටයි ලියන් යන්න ඕනේ. හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන්. ඊපස් තියෙනවා 8 වෙනි ප්‍රශ්නය. තැටි දෘඪ තැටියක් ප්‍රතිභාගීකරණය කිරීම මගින් ලද හැකි ප්‍රයෝජනයක් වන්නේ. ප්‍රතිභාගීකරණය කියන අපි දන්නවා සාමාන්‍යයෙන් දෘಢ තැටියක දත තැම්පත් වෙද්දී ඒක විසිරීලා තැන් තැන් වල තැම්පත් වෙනවා. ඒ කියන්නේ එකම ගොනුවේ දත්ත
එකම ගුණයේ දත්ත විසිරීලා තැන් තැන් වල තැම්පත් වෙනවා. එකම ගුණයේ දත්තත් විසිරීලා තැන් තැන් වල තැම්පත් වුනහම කිසියම් ගුණයක් විවෘත කරන්න ගත වෙන කාලය වැඩි. මෙන්න මේක අවම කරන්න තමයි අපි ප්‍රතිභාගීකරණය කරන්නේ. ඒ කියන්නේ තැන් තැන් වල විසිරීලා ගිය දත්ත එකම ගුණයක විසිරීලා ගිය දත්ත ටික එක ළඟට අනුයාතව පිහිටන ලෙස සකස් කිරීම තමයි අපි ප්‍රතිභාගීකරණයෙන් කරන්නේ. එතකොට දුරදැටිය ප්‍රතිභාගීකරණයෙන් ලැබෙන ප්‍රයෝජනය තමයි දුරදැටියේ ඇති දත්ත භාවිතයේ කාර්යක්ෂමතාව වැඩි කිරීම. දුරදැටියේ ඇති දත්ත භාවිතයේ කාර්යක්ෂමතාව වැඩි කිරීම තමයි එකෙන් කරන්නේ. කියන්නේ දත්ත ඉක්මනින් විවෘත කරගන්න හැකියාව ලැබෙනවා. හරිනේ? අනිත් කරුණු ටික අදාළ වෙන්නේ දුරදැටියක් අනිෂ්ට මෘදුකාංග වලින් ආරක්ෂා කර ගැනීම කරන්නේ වෛරස් ගාඩ් වගේ දේවල් භාවිතා කරලා දුරදැටිය දත්ත තැන්පත් කිරීම සුදුසුත්වයටපත් කිරීම කරන්නේ ෆෝමැට් කිරීමනේ ආකෘතිකරණය කිරීම හරහා යම් දුරදැටිය කොටස් වලට බෙදා ගැනීම කරන්නේ පංගු බෙදීම හරහා දුරදැටිය මත ඇති අනවශ්‍ය දේ ඉවත් කිරීම ඒක කරන්න වෙනත් උපයෝගිතා මෘදුකාංග භාවිතා කරනවා අර ඩිස්ක්‍රීන් අප් වගේ මෘදුකාංග. ඒත් පිටට වඩා ලැබෙන උත්තරේ වෙන්නේ 5 වෙනි උත්තරේ. එමු 9 වෙනි ප්‍රශ්නෙට මෙහෙයුම් පද්ධතිය බලගැන්වූ මොහොතේ සිට නැවත ක්‍රියා විරහිත කරන තෙක් අත්‍යවශ්‍ය දුරංග කීපයක් මෙසේය. මේවායින් පරිගණකයේ ක්‍රියාත්මක වේදේ මූලිකව පරීක්ෂා කිරීමට අත්‍යවශ්‍ය වන උපකරණ මොනවාද? සාමාන්‍යයෙන් හත් වෙනි ප්‍රශ්නේ කළේ නැද්ද? හරි බලමු. හරි. මම හත් වෙනි ප්‍රශ්නේ කරනවා 9 වෙනි ප්‍රශ්නේ කරලා ඉවර වෙලා. එතකොට සාමාන්‍යයෙන් කම්පියුටරයක් නැත්නම් මෙහෙයුම් පද්ධතිය බලගන්නුව මොහොත කියන්නේ මෙහෙයුම් පද්ධතිය බලගන්නුව මොහොත කියලා කියන්නේ සාමාන්‍යයෙන් කම්පියුටරය ඔන් කරපු අවස්ථාව. කම්පියුටර් එක ඔන් කරපු අවස්ථාවේ ඉඳන් කම්පියුටර් එක ෂට් ඩවුන් කරන තැන දක්වා කම්පියුටර් එක ඔන් කරපු අවස්ථාවේ ඉඳන් කම්පියුටර් එක ෂට් ඩවුන් කරන තැන දක්වා ක්‍රියාත්මක කරන අවශ්‍ය කරන කම්පියුටර් එක ඔන් කරපු අවස්ථාවේ ඉඳන් කම්පියුටර් එක ෂට් ඩවුන් කරන තැන දක්වා ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කරන උපාංග තමයි අපි කියන්නේ. උපාංග ගැන තමයි මෙතන අහලා තියෙන්නේ. මේ වයින් පරිගණකයේ ක්‍රියාත්මක වේදේ මූලිකව පරීක්ෂා කිරීමට. ඒතකොට දැන් කම්පියුටරේ පවර් බටන් එක ඔන් කළාම කම්පියුටරේ හරියට වැඩ වෙනවද කියලා චෙක් කරන්න. කම්පියුටරේ හරියට ක්‍රියාත්මක වෙනවද කියලා චෙක් කරන්න. එහෙම නැත්නම් මූලිකව කම්පියුටරේ ඔන් කරන්න. අපි කියනවා කම්පියුටරේ බූට් කරනවා කියලා. මෙන්න මේ කම්පියුටරේ බූට් කිරීමේ කාර්ය කරන්න අවශ්‍ය මූලික දෘඩාංග මොනවද කියලා මේකේ අහලා තියෙනවා. ඒතර අවශ්‍ය මූලික දෘඩාංග තමයි මොකද්ද? අනිවාර්යෙන් RAM එක කම්පියුටරේ තියෙන්න ඕනේ. RAM එක නැත්නම් කවදාවත් කම්පියුටරේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මධ්‍ය සැකසුම් මේකකයේ Tamanට අවශ්‍ය දත්ත උපදෙස් ලබා ගන්න RAM එකෙන්. RAM එක අත්‍යවශ්‍යයි. ඊළඟට ඔයගොල්ලෝ දන්නවා කම්පියුටරයක් ඔන් කරනකොට RAM එකේ කිසිම දෙයක් අඩංගු වෙන්නේ නැහැ. මොකද RAM එක නැශ්‍ය මතකයක් නිසා. ඒතර RAM එකට අවශ්‍ය දත්ත උපදෙස් ලබා ගන්නේ කම්පියුටරේ කොහෙන්ද? BIOS මෘදුකාංගය හරහා. ඒතර මේ BIOS මෘදුකාංගයේ තියෙන ROM chip එකක් තුල. BIOS මෘදුකාංගයේ තියෙන ROM chip එකක් තුල. මොකද මෙතන අපි කියන්නේ මේ වයින් පරිගණකයේ ක්‍රියාත්මක වේදේ මූලිකව පරීක්ෂා කරන්නනේ. නේ? මුලින්ම කම්පියුටරේ වැඩ කරනවද බලන්නයි ඕනේ. කම්පියුටරේ ඔන් කරනකොටම වැඩ කරනවද බලන්නයි ඕනේ. කම්පියුටරේ ඔන් කරනකොට වැඩ කරනවද බලන්නයි ඕනේ. ඒ නිසා තමයි මේ අපෙන් අහන්නේ උපාංග ගැන. එතකොට කම්පියුටරේ මූලිකව වැඩ කරන්න අවශ්‍ය කරන දුඩාංග වලින් එකක් තමයි BIOS මෘදුකාංගය. BIOS මෘදුකාංගය අත්‍යවශ්‍ය දෙයක්. BIOS මෘදුකාංගයේ තියෙන මද බෝඩ් එකේ නැත්නම් මව් පෝරුව තුළ තමයි ස්ථාපනය කරලා තියෙන BIOS මෘදුකාංගය. අනිවාර්යයෙන් මේක අවශ්‍ය වෙනවා කම්පියුටරේ ක්‍රියාත්මක කරන්න. මොකද කම්පියුටරේ පවර් බටන් එක ඔන් කරනකොට RAM එකේ කිසිම දෙයක් නැහැ. ඉතින් කම්පියුටරේ වැඩ කරන්න අවශ්‍ය මූලික දත්ත ටික, මූලික උපදෙස් ටික ගන්නේ BIOS software එක හරහා. BIOS software එක තියෙන්නේ ROM chip එකක් ඇතුලේ. ඒ නිසා තමයි මෙතන මේ ROM කියන වචනේ දාලා තියෙන්නේ. ඒ ROM chip එකත් අවශ්‍ය වෙනවා. ඉතින් කම්පියුටරේ වැඩ කරන්න අනිවාර්යයෙන්ම සකසනයක් ඕනේ නේ. RAM එකේ සකසනේ අනිවාර්යයෙන්ම කම්පියුටරේ තියෙන්න ඕනේ. අර පටන් ගන්න අවස්ථාවේදී අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා BIOS software එක.
ඒක නැත්තම් කොහොමත් කම්පියුටර් ඔන් කරන්න බෑ. මොකද RAM එකේ මුකුත් නැති නිසා. ඒ නිසා මේ උත්තරේ හැටියට, ඒ කියන්නේ මේ ප්‍රශ්නේ හැටියට මේ උත්තරේට ABC 3ම එනවා. මේ ප්‍රශ්නෙට ABC 3ම එනවා. මේ උත්තර ප්‍රශ්නෙට ABC 3ම එනවා. හරි. මේක උත්තරේ A B C සියල්ලම කියලායි එන්නේ. හරි. දැන් ගිමුඩ ප්‍රශ්නෙට 7 වෙනි ප්‍රශ්නේ බලමු අපි. 7යි D 16 බිටු 8හි දෙකේ අනුපූරකයේ නිරූපණය වන්නේ කුමක්ද? ගොඩක් ළමයික පටලව ගන්නවා මේ සංඛ්‍යාව ධන සංඛ්‍යාවක්ද ඍණ සංඛ්‍යාවක්ද? මෙතන දීලා තියෙන සංඛ්‍යාව ධන සංඛ්‍යාවක්. ධන සංඛ්‍යාවක් නම් ආයේ දෙකේ අනුපූරකයේ කිව්වත් එකේ අනුපූරකයේ කිව්වත් නැත්නම් නිකම්ම ඉලක්කම ලිව්වත් කොහොමත් එකයි. ආයි ධන සංඛ්‍යාවක් නම් මේක අනුපූරක කාරණාවක් කරන්න ඕනේ. ධන සංඛ්‍යාවක් නම් මේක ආයි පරිවර්තනය කිරීමක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ධන සංඛ්‍යාවක් නම් මේක ආයි පරිවර්තනය කිරීමක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා කියන්නේ පරිවර්තනය කිරීමක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ කියලා මම අදහස් කරේ මේක ones කම්ප්ලිමන්ට් කරන්න 2s කම්ප්ලිමන්ට් කරන්න ඒවා මුකුත් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ධන සංඛ්‍යාවක් නම් සාමාන්‍ය විදිහට නිරූපණය කරන්නයි තියෙන්නේ. ධන සංඛ්‍යාවක් නම් සාමාන්‍ය විදිහට නිරූපණය කරන්නයි තියෙන්නේ. එතකොට මෙතන බිටු 8කින් තමයි නිරූපණය කරන්න ඕනේ. ඉලක්කම් දෙකක් තියෙනවා. ඒතකොට 7 කියන්නේ 0.1 D කියන්නේ ඉලක්කම 13 13 කියන්නේ 1.1.1. එතකොට මේකේ උත්තරේ වෙන්නේ කීයද? 7 වෙනි ප්‍රශ්නේ උත්තරේ වෙන්නේ 5 වෙනි උත්තරේ. 5 වෙනි උත්තරේ තමයි එන්නේ. මොකද මේක ධන සංඛ්‍යාවක් නිසා ආයේ එක අනුපූරකයට පරිවර්තනය කරන්නවත් දෙක අනුපූරකයට පරිවර්තනය කරන්නවත් අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙම කිව්වත් උත්තරේ මේකම තමයි. මොකද ධන සංඛ්‍යා එක අනුපූරකයෙන් දැක්වීමක් අවශ්‍ය වෙන්නේ නැති නිසා. දෙක අනුපූරකයෙන් දැක්වීමක් අවශ්‍ය වෙන්නේ නැති නිසා එක අනුපූරකයෙන් හෝ දෙක අනුපූරකයෙන් දක්වන්නේ අපි ඍණ සංඛ්‍යා පමණයි. හරි. ඊළඟට 10 වෙනි ප්‍රශ්නේ. බයෝස් වැඩසටහන තුල අන්තර්ගත පෝස්ට් වැඩසටහන මගින් වන්නේ. පෝස්ට් කියන එකේ තේරුම තමයි power on self test කියන එක. power on self test. power on self test කියන තමයි පෝස්ට් කියන එකේ තේරුම. එතකොට මේකෙන් කරන්නේ කම්පියුටර් එක power button එක on කළාම කම්පියුටරේ ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය දෘඩාංග කොටස් තියෙනවද කියලා චෙක් කරලා බලන එක. කම්පියුටරේ power button එක on කළාම කම්පියුටරේ ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය කරන අත්‍යවශ්‍ය දෘඩාංග කොටස් තියෙනවද කියලා චෙක් කරන එක තමයි post program එකෙන් කරන්නේ. ඒකට මේකේ උත්තරේ වෙන්නේ 10. දෙවැනි එක මව් පූර්වට සම්බන්ධ කර ඇති මූලික දෘඩාංග පරීක්ෂා කර බැලීම. එතකොට මව් පූර්වට සම්බන්ධ කර ඇති මූලික දෘඩාංග පරීක්ෂා කර බැලීම තමයි මේකෙන් කරන්නේ. කියන්නේ කම්පියුටරේ ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කරන මූලික උපාංග ටික තියෙනවද කියලා පරීක්ෂා කරලා බලනවා. hard disk RAM එක ඊළඟට CPU එක වගේ අත්‍යවශ්‍ය උපාංග තියෙනවද කියලා චෙක් කරන එක තමයි මේ post program එකෙන් බලාපොරොත්තු වෙන්නේ. දෙවෙනි උත්තරේ ඉන්නේ මව පොරට සම්බන්ධ කර ඇති මූලික දුඩාංග පරීක්ෂා කර බැලීම. මේකේ පස්වෙනි උත්තරේ වැරදි. පරිගණක පද්ධති සියලු උපාංග කියන එක වැරදි. සියලුම උපාංග අවශ්‍ය වෙන්නේ නැහැ කම්පියුටර් ක්‍රියාත්මක වෙන්න. අත්‍යවශ්‍යම උපාංග ටික තමයි චෙක් කරලා බලන්නේ. හරි 11 වෙනි ප්‍රශ්නේ. රූප සටහනේ තිබෙන්නේ සර්වත්‍ර ద్వාරයන් මගින් සකසන ලද සංයුක්ත ద్వාර පරිපථයකි. මේක අමුතුවෙන් මම කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මෙතන NAND ගේට් දෙකක් දාලා තිනවා. මේ NAND ගේට් දෙක දාලා තියෙන විදිහෙන් මේක අනිවාර්යයෙන්ම AND ගේට් එකක්. මෙතන නිර්මාණය කරලා තියෙන AND ගේට් එකක්. AND ගේට් එකක් නම් මේකේ ප්‍රතිදානීය වෙන්නේ අනිවාර්යයෙන් මොකක්ද? x.y. x.y තමයි මේකේ ප්‍රතිදානීය වෙන්නේ. ක්ලෝසින් ප්‍රශ්නේ උත්තරේ වෙන්නේ x.y. මොකද මෙතන මේ තියෙන්නේ මේ නිර්මාණය කරලා තියෙන්නේ AND ගේට් එකක් නිසා. NAND ගේට් දෙකකින් නිර්මාණය කරලා තියෙන්නේ AND ගේට් එකක් නිසා. හරි. 12 වෙනි ප්‍රශ්නේ.
මෙහි ඇති බූලීය ප්‍රකාශන අතරින් SOP ප්‍රකාශනයක් විය හැකියි. SOP ප්‍රකාශනයක් කියලා කියන්නේ sum of product. SOP ප්‍රකාශනයක් කියන්නේ sum of product. sum of product කියන්නේ ගුණිතයන්ගේ එකතුවක්. sum of product කියලා කියන්නේ ගුණිතයන්ගේ එකතුවක්. ඒතර ගුණිතයන්ගේ එකතුවක් තියෙන්නේ කොතනද? ගුණිතයන්ගේ එකතුවක් තියෙන්නේ 4. 12 වෙනි ප්‍රශ්නේ උත්තරේ වෙන්නේ අංක 4. ගුණිත පදවල එකතුවක් තමයි තියෙන්නේ. 13 වෙනි ප්‍රශ්නේ බලන්න. IP ලිපින සම්බන්ධයෙන් පහත් දක්වා ඇති ප්‍රකාශ සලකා බලන්න. A. ජාලයක් තුලදී ස්ථිතික IP ලිපින. අපි දන්නවා IP ලිපින පැවරිය හැකි. IP ලිපින පැවරිය හැකි ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි ස්ථිතික IP ලිපින පැවරීම. ස්ථිතික IP ලිපින කියන්නේ IP ලිපිනයක් ලබා දුන්නම ස්ථීරවම ඒ IP ලිපින තමයි පාවිච්චි කරන්නේ පරිගණකය තුල. නැවත වෙනස් වීමක් වෙන්නේ නැහැ. අන්න ඒ විදිහට ස්ථාවරව පවරන IP තමයි පරිගණක ජාලයක් තුල එක්තරා කම්පියුටරයකට ස්ථාවරව සපයන IP ලිපිනයක් තමයි අපි කියන්නේ ස්ථිතික IP ලිපිනයක් කියලා. අනිත් IP ලිපින වර්ගය තමයි ගතික IP ලිපින. දැන් මෙතන තියෙනවා ස්ථිතික IP ලිපින කියලා. අනිත් වචනේ තමයි ගතික IP ලිපින. ගතික IP ලිපින කියන ඒවා අපිට ඔටෝමැටිකලි තමයි ලබා දෙන්නේ. උදාහරණයක් වශයෙන් අපි කතා කළා DHCP සර්වර් එකක්. DHCP සර්වර් එකක් හරහා තමයි ගතික IP ලිපින ලබා දෙන්නේ. ඒතර ගතික IP ලිපින කියනවා ලබා දෙන්නේ පරිගණක ජාලයට සම්බන්ධ වන අවස්ථාවේ. පරිගණක ජාලයකට සම්බන්ධ වන අවස්ථාවේ තමයි IP ලිපින ලබා දෙන්නේ. ඒ ගතික IP ලිපින. පරිගණක ජාලයෙන් ඉවත් වෙනකොට ඔටෝමැටිකලි ඒ IP ලිපිනයත් අපෙන් ඉවත් කර ගන්නවා. පරිගණක ජාලයකට සම්බන්ධ වෙනකොට ඔටෝමැටිකලි IP ලිපිනයක් ලබා දෙනවා. ඒක ලබා දෙන්නේ DHCP සේවාදායකයක් කරා. ඊපස්සේ පරිගණක ජාලයෙන් ඉවත් වෙනකොට ඒ IP ලිපින නැවත DHCP සේවාදායකයට ලබා ගන්නවා. අපි ඒක නෝට් එක ලියලා ඇති නෙට්වර්ක් පාඩමේ හතන දෙවෙනි ටියුට් එක වගේ තමයි තිබ්බේ. එතකොට ස්ථාවරව ජාලයක් තුල IP ලිපින දෙනවා නම් ස්ථිතික IP ලිපින සම්බන්ධ වෙන අවස්ථාවේ IP ලිපිනයක් දීලා IP ලිපිනය පාවිච්චි කරලා ආයි කම්පියුටරේ ෂට් ඩවුන් කරනකොට නැවත IP ලිපින ගන්නවා නම් නැත්නම් නෙට්වර්ක් එකෙන් ඉවත් වෙනකොට IP ලිපින ගන්නවා නම් ඒවට කිව්වේ ගතික IP ලිපින කියලා. එතකොට බලමු ජාලයක් තුළදී ස්ථිතික IP ලිපින එක් එක් පරිගණකය සඳහා වෙනින්ම සැකසිය යුතුය. ඒක හරි නේ. ස්ථිතික IP ලිපින කියන ඒවා අපි තමයි ඇතුළත් කරන්න ඕනේ. ඒක හරි. ගතික IP ලිපින සෑම විටම අප විසින් සැකසිය යුතුය. ඒක වැරදි. ගතික IP ලිපින කියන ඒවා අපි පවරන්නේ ඒක සර්වර් එකක්. සේවාදායක පරිගණකයක් හරහා තමයි ගතික IP ලිපින කියන ඒවා ලබා දෙන්නේ. ඒක වැරදි. ජාලයක් තුළදී එක් පරිගණකයෙන් පරිගණකයට උපජාලාවරණය වෙනස් විය යුතුය. ඒක වැරදි. එකම ජාලයක උපජාලාවරණය එකයි. අපි දන්නවා උපජාලාවරණය කියන්නේ නෙට්වර්ක් පැත්තට පිටු කීයක් තියෙනවද? හොස්ට් පැත්තට පිටු කීයක් තියෙනවද කියන කාරණාව තමයි උපජාලාවරණය කියන්නේ. ඒතකොට මෙතන එකම ජාලයක් තුළනේ එකම ජාලයක් තුළ එක් පරිගණකයෙන් තවත් පරිගණකයකට උපජාලාවරණය වෙනස් වෙන්නේ නැහැ. ඒ වෙනස් වුණොත් ඒක වැරද්දක්. ඒතකොට ජාල දෙකකට යන්න ඉඩ තියෙනවා. මේක හරි උත්තරේ වෙන්නේ ඒ පමණි කියන එක. ඒ පමණි තමයි හරි උත්තරේ. කාටට ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් අහන්න. මයික් ඔන් කරලා ඉවත් ගැටලුවක් නැහැ. දැන් මෙසේජ් එකක් දැම්මත් කමක් නැහැ. හරි 14 වෙනි ප්‍රශ්නය. 14 වෙනි ප්‍රශ්නේ තියෙන එකතු කිරීමක් කරන්න. දහතර ප්‍රශ්නේ තියෙන එකතු කිරීමක් කරන්න. 1 බිංදුවයි කේව 4ක්. නැත්නම් 1 3යි බිංදුවයි කේව 3යි. මේ ගානට කෙලින් ලියා ගන්න ඕනේ. හරි. දැන් එකතු කරමු. ඒතර 1 2 බිංදුවයි එකක් ඉතුරුයි. 1 2 3 1යි එකක් ඉතුරුයි.
1 1 2 1 3න් 1ක් ඉතුරුයි. 1 1 2කින් 0යි 1ක් ඉතුරුයි. 1 1 2කින් 0යි 1ක් ඉතුරුයි. 1 1 2 1 3න් 1ක් ඉතුරුයි. 1 1 2 1 3න් 1ක් ඉතුරුයි. දැන් එනවා. එතකොට හරි උත්තරේ වෙන්නේ 14 පළවෙනි එක. 1 3යි 0 2යි 1 1 0. 14 උත්තරේ වෙන්නේ අංක 1. හරි. 15 වෙනි ප්‍රශ්නේ ගත්තොත් දැන් මම 15 වෙනි ප්‍රශ්නය මම එකක් ගන්න හදන්න බලාපොරොත්තු වෙන්නේ මම ක්‍රමයේ කියන්නම්. 15 වෙනි ප්‍රශ්නේ වඩාත්ම විශාල සංඛ්‍යාව වන්නේ කුමක්ද කියලා යහන්නේ. දැන් මේ වගේ ප්‍රශ්නයක් දුන්නොත් වඩාත් විශාල සංඛ්‍යාව කුමක්ද කියලා එකපාරට උත්තරේ ගන්න බෑ. මොකද මේවා තියෙන එක එක පාදවලින් නිසා. ඒ නිසා මේ හැම ඉලක්කමක්ම අපි පොදු පාදයකට හරව ගන්න ඕනේ. මේ සෑම ඉලක්කමක්ම අපි පොදු පාදයකට හරව ගන්න ඕනේ. හොඳම ක්‍රමය තමයි 10 පාදයට හරව ගන්න එක. මේ සෑම ඉලක්කමක්ම 10 පාදයට හරව ගන්න එක තමයි හොඳම වැඩේ. මේ සෑම ඉලක්කමක්ම 10 පාදයට හැරෙව්වහම ලොකුම අගේ හොයාගන්න පුළුවන්. මම උත්තරේ කියන්නම් 15 වෙනි ප්‍රශ්නේ උත්තරේ වෙන්නේ අංක 4. මෙන්න මෙයා 10 පාදයට හැරෙව්වහම මෙයාගේ තමයි වැඩිම ඉලක්කම එන්නේ. 16 පාදයෙන් 5යි 6යි කියන ඉලක්කම ඒක තමයි වැඩිම අගේ එන්නේ. ඒගොල්ලෝ හදලා බලන්න පොදු පාදයකට හරව ගන්න හැම ඉලක්කමක්ම එතකොට විශේෂයෙන්ම 10 පාදයට 10 පාදයට හරව ගත්තාන් පස්සේ මේ හැම ඉලක්කමක්ම අපිට හොයාගන්න ලේසියි. දැන් පළවෙනි එක ගණන් හරව ගන්න ඕනේ නැහැ. 2 3 4 කියන ඉලක්කම් ටික 10 පාදයට හරව ගත්තාම හරි ස්ථානීය අගය හොයලා පස්වෙනි එක හොයන්න ඕනෙත් නැහැ. ඇයි? මොකද පස්වෙනි එකට වඩා හතරවෙනි එක කොහොමත් විශාල නිසා. පස්වෙනි එකේ තියෙන 4යි 5යි 16 පාදයෙන් කියලා. හතරවෙනි එකේ තියෙන 5යි 6යි 16 පාදයෙන් කියලා. බැලුවමට හතරවෙනි ගානේ වටිනාකම වැඩි කියලා පේනවා 5ට වඩා. ඒ නිසා 2යි 3යි 4යි කියන උත්තර 4 10 පාදයට හරවලා ගත්තනම් හරි 10 පාදයට හරවන්නේ කොහොමද? ස්ථානීයගේ සොයලා. ඒතර හතරවෙනි උත්තරේ තමයි එන්නේ. 16 වෙනි ප්‍රශ්නය. IPv4 ලිපිනයක ඇති සම්පූර්ණ බයිට් ගණන දැක්වෙන්නේ කුමන පිළිතුරේද? ඒතර IPv4 ලිපිනයක තියෙනවා බිටු 32ක්. IPv4 ලිපිනයක තියෙනවා බිටු 32ක්. බිටු 32ක් තියෙනවා. ඔක පටලවා ගන්න එපා. බිටු 8ක් බයිට් එකයි. බිටු 8ක් බයිට් එකයි. බිටු 8ක් බයිට් එක නම් එතකොට බිටු 32ක් කියලා කියන්නේ බයිට් 4යි. බිටු 8ක් බයිට් එකයි. බිටු 8ක් බයිට් එකයි. එතකොට බිටු 32ක් කියන්නේ බයිට් 4යි. බිටු 32ක් කියන්නේ බයිට් 4යි. එතකොට 16 උත්තරේ වෙන්නේ අංක 1. පටව ගන්න එපා බිට් බයිට් කතන්දරේ. බිටු 8ක් තමයි බයිට් එකක් කියන්නේ. එතකොට 8 ඒවා 4ක් තියෙනවා. ඒතර තමයි බයිට් 4ක් එන්නේ. හරි. ඊට 17 බලන්න. පහත දැක්වෙන පරිගණක ජාල ආකාරවලින් sannivedana නාලිකාවක් බිඳී ගිය විට සම්පූර්ණ ජාලයේම ක්‍රියාවිරහිත වන ජාලාකාරය කුමක්ද? කියන්නේ පහත දැක්වෙන පරිගණක ජාල ආකාරවලින් sannivedana නාලිකාවක් බිඳී ගිය විට සම්පූර්ණ ජාලයේම ක්‍රියාවිරහිත වන. කියන්නේ එක කේබල් එකක් තියෙනවා. ඒ කේබල් එක කැඩලා ගියාම sannivedana නාලිකාවක් කියන්නේ එකයි. ඒ කේබල් එක කැඩලා ගියාම සම්පූර්ණ ජාලයෙන් බිඳ වැටෙනවලු. සම්පූර්ණ ජාලයෙන් බිඳ වැටෙන්න හේතු වෙන කාරණාව තියෙන්නේ මොකේද? බස් ටොපොලොජි එකේ. ඔයාලට මතක ඇති බස් ටොපොලොජි එකේදී එක පොදු බස් ලයින් එකක් ගන්නවා. එක පොදු කොමන් බස් ලයින් එකක් ගන්නවා. මේකට තමයි සියලුම පාංග සම්බන්ධ කරන්නේ. එතකොට මේ පොදු කේබල් එක නැත්නම් අපි කියනවා කොඳු නාරටිය බෑක්බෝන් එක. මේ පොදු කේබල් එකේ හානියක් ඇති වුණොත් සම්පූර්ණ ජාලයම බිඳ වැටෙනවා. අනේ නිසා අපි කියනවා 17 වෙනි ප්‍රශ්නේ උත්තරේ අංක 2 බස් ටොපොලොජි තමයි උත්තරේ වෙන්න ඕනේ. බස් ටොපොලොජි තමයි උත්තරේ වෙන්න ඕනේ. 18 බලන්න 192යි 168යි 10 10. මේක ප්‍රයිවට් IP ලිපිනයක් නේ. IP ලිපින වර්ග දෙකක් තියෙනවා. පබ්ලික් IP සහ ප්‍රයිවට් IP කියලා. පබ්ලික් IP කියන්නේ අන්තර්ජාලයේ මෙහෙයුම් සඳහා භාවිතා කරන IP ලිපින. ප්‍රයිවට් IP කියන්නේ පෞද්ගලික භාවිතාව සඳහා භාවිතා කරන IP ලිපින. එතකොට
ඒක private IP එකක්. පෞද්ගලික භාවිතා සඳහා භාවිතා කරන IP ලිපිනයක්. ඒකට කියන්නේ හේතුව ඇයි? මේ IP ලිපිනේ පටන් ගන්න තියෙන්නේ 192යි 168න්. 192යි 168න් පටන් ගන්නවා නම් අනිවාර්යයෙන් මේක class C පන්ති sorry C පන්තියේ නැත්නම් class C එහෙම නැත්නම් C පන්තියේ ජාල ලිපිනයක් මේක. class C පන්තියේ පෞද්ගලික IP ලිපින පරාසය ලිපිනයක් තමයි මේක. අපි දන්නවා class C IP ලිපින පටන් ගන්නෙ 192කින් 192ක් 223ත් අතර නම් class C IP ලිපින පළවෙනි ඉලක්කම IP ලිපින ලියන මේ පළවෙනි ඉලක්කම 192ත් 223ත් අතර නම් ඒක class C IP ලිපිනයක්. ඒක class C IP ලිපිනයක් තමයි මේ දීලා තියෙන්නේ. ඒතර ඒ ප්‍රකාශය මෙම IP ලිපිනයේ C පන්ති රායත්වයේ එක හරි මොකද 192කින් පටන් ගන්න තියෙන නිසා මේ private IP range සඳහා අයත් වෙන එකක එකත් හරි මොකද 192 168න් පටන් ගන්නෙ class C වල private IP. මෙම IP ලිපිනය අන්තර්ජාලය තුළ රවුටර් සඳහා පමණක් භාවිත කරයි. ඒක වැරදි. කවදාවත් private IP ලිපින රවුටර් සඳහා භාවිත කරන්නේ නැහැ. රවුටර් සඳහා භාවිත කරන්නේ පොදු IP ලිපින හෙවත් public IP. රවුටර් සඳහා භාවිත කරන්නේ පොදු IP ලිපින හෙවත් public IP තමයි භාවිත කරන්නේ. ඒ නිසා මේ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම වැරදි C ප්‍රකාශය. මේ ප්‍රකාශ අතරින් නිවැරදි වන්නේ A හා B. A හා B කියන්නේ උත්තරේ 4. හතරවෙනි උත්තරේ තමයි 18 වෙනි ප්‍රශ්නෙට එන්නේ. මම දැන් ඒක පැහැදිලි ඇති කියලා මම හිතනවා.